ගරුතර සියලු ආගම් නියෝජනය කරන සෑම දෙනා මෙතන රැස්ව සිටින ඇලෝසියස් පීරිස් පියතුමා වෙතින් විවිධ ආකාරයෙන් පෝෂණය ලද එතුමාගේ ශිෂ්‍ය පරම්පරාවේ සියලු දෙනා ඇතුළු මේ සභාවේ හිතවතුනි පියතුමනි මේ සභාවේ වචනයක් කතා කිරීමට මට අවස්ථාව දීමෙන් කරන ලද ගෞරවයට ස්තුතිවන්ත වෙනවා. මා හිතනවා මෙතන වචනයක් කීමට මට සුදුසුකම් කීපයක් තියෙනවා. ඇලෝසියස් පීරිස් පියතුමාගේ කල්යාණ මිත්‍රයෙකු වන මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරන්ගේ ශිෂ්‍යයා වීම, ඊළඟට මාව හඳුන්වා දීමේදී කී පරිදිම උන්වහන්සේගේ පියතුමාගේ මැදිහත් වීමෙන් ඒ ශ්‍රවණ ඌන දරුවන්ගේ ළමයින්ගේ කතන පුහුණු පාසලේ භාරකාර මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස ඒ ඔක්කොටමත් වඩා පියතුමා කළ මැදිහත් වීම ඊටාම ඉහළින් අගයන කෙනෙකු හැටියට ඉතින් මේ අවස්ථාව දීම ගැන බොහොම ස්තුතියි. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මා කතා කරන බැවින් එහිදී මං හිතනවා මම පියතුමාගේ ඒ බෞද්ධ උගතෙකු හැටියට කළ මැදිහත් වීම ගැන යමක් කතා කිරීම අවශ්‍යයි කියලා. ඇත්තටම එතුමා ඒ බෞද්ධ උගතෙකු හැටියට කළ මැදිහත් වීම අගයන්න තරම් කෙනෙක් නෙවෙයි මම. ඒක ඊටාම නිහතමානීව කිව යුතුයි. එවන්නක් කරනවා නම් මෙතන කළ හැක්කේ මහාචාර්ය වල්පොල රාහුල, කාකපල්ලි අනුරුද්ධ, යන හිමිවරු, එහෙම නැත්නම් ඩේවිඩ් කළුපහන, වයි කරුණාදාස වැනි උගතුන්. මායු ඒකට සුදුස්සෙක් නෙවෙයි. නමුත් මහාචාර්ය අසංග තිලකරත්න, අරුණ ගමගේ වැනි අයගේ වචනය ඊයේ අපි ඇති කරපු සාකච්ඡාවේදී ඒ අය අතර එය කියපු දේ තමයි තේරවාද අභිධර්මයේ සම්බන්ධයෙන් අද ලෝකයේ සිටින ඉහළම උගතටයි අපි අවසන් ගෞරව දක්වන්නේ. ඒ වගේම ධම්මපාල අටුවා සම්බන්ධයෙන් ලෝකයේ සිටින ප්‍රාමාණික උගතා ෆාදර් ඇලෝසියස් පීරිස්. එතකොට ඒ වගේම එතුමාගේ ඒ පර්යේෂණ මත ලියපු දේවල් අතර මෑතකම කරපු The Genesis of the Cardiac Theory of Consciousness කියන ලිපිය ඊටාම ඉහළ මට්ටමේ මැදිහත් වීමක්. ඊළඟට උන්වහන්සේ පියතුමා බුදුදහම පිළිබඳව ඉගෙන ගැනීමේදී පර්යේෂණ කිරීමේදී ඒක පහසු වැඩක් උනේ නැහැ. එතුමා ආචාර්ය උපාධි පර්යේෂණ කරනකොට මා හිතනවා එතුමාට පහසුවෙන් ඒ දැනුමට විවෘත වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇයි පූජකවරයෙක් බුදුදහම හදාරන්නේ? මෙයා මේක හදාරලා මේකේ දුර්වල තැන් අරගෙන අපිට ආපහු පහර දෙන්නද මේක කරන්නේ. එතකොට ඔය විදිහට පියතුමාට අමාරු වෙනවා මේක හදාරන්න. නමුත් මේකේ අපි ඔක්කොටම වැදගත් වන පණිවිඩය තමයි එහෙම බාධක එනකොට ඒ බාධකයේ සමග ඒක කරන කෙනා එක්ක විරුද්ධ වෙනවා වෙනුවට ඇයි එහෙම බාධකයක් එන්නේ කියන එක ඒක තේරුම් ගන්න එක. ඒ තමයි තුවාල කරන්නාගේ තුවාල මොනවද කියලා දකින්න එක. ඔප්‍රෙසර්ගේ ඔප්‍රෙස් නේචර් එක දකින්න එක. අඟුලිමාල නැමැති ඝාතකයා ඇයි එහෙම කරන්නේ කියන එක දකින්න එක. පියතුමාගේ ඔන්න ඔය මැදිහත් වීම මම මෙතන ඉරක් ගහලා මතු කරලා දක්වනවා. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේ තමයි විරෝධී පුද්ගලයෙකු බිහි වෙන එක වෙනුවට ඇයි එහෙම වෙන්නේ කියන එක තේරුම් අරගෙන එතන ඉඳලා කර සම්පූර්ණ මැදිහත් වීම තුවාල කරුවා සුවපත් කිරීම සඳහා වන සම්පූර්ණ මැදිහත් වීමක් වීම. 1987-90 කාලයේදී මෙතන අපේ ඉදමල්ගොඩ පියතුමා කී පරිදිම විශාල ජීවිත ගානකට අභයස්ථානය වෙනවා මේ සෙවන. එසේ ජීවිත බේරාගත් අය අතර අද මේ වෙලාවේ මේ ඉදිරිපස වැඩ ඉන්නවා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ළඟම වාඩි වෙලා මම ඇහුවා හාමුදුරනේ ඔබ වහන්සේ ගැන ඒ කාරණේ මම පුද්ගලිකව සඳහන් කරන්නද කියලා. එතකොට උන්වහන්සේ කියපු වචනය මම කියනවා. පියතුමා මැදිහත් උනේ නැත්නම් මං ටයර් සෑයක යන්න නියමිතව හිටපු කෙනෙක්. මෙතන ඉස්සරහේ ජීවිතේ තියෙනවා. ඒ ජීවිතේ පවතින්නේ පියතුමාගේ මැදිහත් වීම නිසා. එවන් ජීවිත විශාල ප්‍රමාණයක් බේරගත්තා. ඒ වගේම ඒ උන්වහන්සේ කලාව සම්බන්ධයෙන් ලද පුහුණුවට ඉතාලියට මෙහින් රහසින් උදව්වෙන් යවලා උගතෙක් කළා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ කලා ශාස්ත්‍රයේ ඉස්සරහට යන දිගටම පියතුමා මැදිහත් වුණා විතරක් නෙවෙයි හාමුදුරුවෝ යම් වෙලාවක මානසිකව දුර්වල වුණු තැන්වලදී උදව් කරන අතරේ මටත් කතා කරලා තියෙනවා හාමුදුරුවන්ට
මේ වෙලාවේ කතා කරන්න. ඒ කියන්නේ බලාගත්තා, දිගටම බලාගත්තා. මං හිතන මෙතන ඉන්න හැම දෙනාම කියයි "ඔව් මට උදව් කළා" විතරක් නෙවෙයි දිගටම බලාගත්තා මාව කියන එක. ඊළඟට භික්ෂුන් වහන්සේලා අතර උගත් පාලි ගැන උගතුන් බිහි කරන්න පියතුමා හරියට මහන්සි වුණා. ඒ වගේ මට වරක් කියපු දේ තමයි කාක්කපල්ලි හාමුදුරුවෝ වගේ උගත් හාමුදුරුවෝ හැදෙන්න ඕන කියලා. අරුණ ගමගේ කියන තරුණ පාලි උගත ඉස්සරහට යනකොට එතුමා මැදිහත් වෙලා බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ රෝබර්ට් ගෙටින් කියන මහාචාර්යවරයාට හඳුන්වලා දෙනවා මේ තරුණයාට උදව් වෙන්න කියලා. එතකොට මම මේ ටික කියන්නේ බෞද්ධයෙකු හැටියට ඉඳගෙන සමහර විට අදහස් තියෙන පූජකතුමන් ළඟාවට ගියොත් ඇසුරු කරොත් ආගම හරවයිද? පියතුමා කලේ ඇත්තටම අපේ බෞද්ධකම තහවුරු කරලා ශක්තිමත් කරන්න භික්ෂුවක් සිවුරු ඇරලා යන්න හැදුවොත් කරුණු පැහැදිලි කළා ආරක්ෂණයක නෑ ඔබ වහන්සේ ඉන්න ඔබ වහන්සේ වැඩ කරන්න ඕන කියලා කියන එක. ඒවා මා හිතනවා මෙතන මා කිව යුතුයි. ඊළඟට අන්තරාගමික සංවාදයේදී පියතුමාගේ ලකුණ මම හිතනවා ඉස්සරහට කතා කරයි. ඒකෙදි තම වැදගත් දේ තමයි තමන්ගේ ආගමේ ඉඳලා අනික් කෙනාගේ ආගම දෙස බලනවා වෙනුවට ඒ ආගම තුලට ගිහිල්ලා ඒ අය මේක දකින්නේ කොහොමද කියන පුහුණුව ලැබීම. ඒක එතනදී පියතුමා පන්සලක සාමාන්‍ය ගිහියෙකු වගේ හිඳමින් උපාසකයෙකු හැටියට ඉඳමින් කටයුතු කරනවා. මට ආව සිතවිල්ල තමයි යම් විදිහක සාම්ප්‍රදායිකව ලෙස ඉන්න ආගමිකයෙක් අය බෞද්ධකෙත් ඉන්නවා කිතුණුවෙකෙත් ඉන්නවා දැක්කොත් පියතුමා පන්සලක උපාසකයෙකු හැටියට ඉන්නවා සමහරට පියතුමාට දොස් නගන්න පුළුවන් උන්වහන්සේ මේ ලෝගුවට අගෞරව කරනවා පියතුමෙක් එහෙම කරනවද කියලා. ඇත්තටම මම ඒක දකින්නේ මමත් ඒක විඳිනවා. ඊයේ පියතුමා සම්බන්ධ සාකච්ඡාවකදී කියවුණු දේ තමයි අන්තරාගමික සංවාදය කියන්නේ ඒගොල්ලොත් එක සමානව බිම ඉඳ ගන්න එක නෙවෙයි කියලා. මම හිතනවා මේ කිව්වේ මොකද්ද කියලා ඔබ දන්නවා. පියතුමාටත් ඒ අමාරුකම් මූණ දෙන්න වෙන්නේ නැති. එතකොට මයිකල් රොඩ්රිගෝ පියතුමා සම්බන්ධයෙන් එතුමා 80 ගණන් වල බුත්තලදී වෙඩිපහරින් මිය ගියාම මං අහලා තියෙන කතාව තමයි එතුමා බලන්න ගිය අය අතර මේ මං කියපු જાතියේ ඌ කෙනා කෙනෙකුගේ මැදිහත් වීම අපොයි මොන අපරාධයක්ද වෙලා තියෙන්නේ මුන්වහන්සේ පූජාව තියලා තියෙන සරමක් ඇඳගෙනද කියලා. මේසා වටින ජීවිතයක් වැටලා තියෙද්දි එයා දැක්ක ලොකුම අපරාධය තමයි මයිකල් රොඩ්රිගෝ පියතුමා පූජාව පවත්වලා තියෙන සරමක් ඇඳගෙන කියන එක. මෙවැනි ඌ අය අපේ හැම ආගමකම ඉන්නවා. ඒ අය අතරින් මේ විවෘත සංවාදයේ ඉස්සරහට ගෙන යන වැඩේ අමාරුයි. අන්න ඒක ඒ අමාරුවට මුහුණ දෙමින් ඉස්සරහට ආපු දෙවන්තයෙකුටයි අපි සමුදෙන්නේ. මම හිතනවා කාලය ගොඩක් ගත වෙන නිසා අපි දවසක් මම විශ්වවිද්‍යාලේ උගන්වනකොට තරුණ භික්ෂුන් වහන්සේලා පිරිසක් මම හමු වෙන්නට ආවා. ඔවුන් සමග ඉතා විවෘතව කතා කරනකොට කියපු එක වචනයක්. උන්වහන්සේ කෙනෙක් කිව්වා "හාමුදුරුවනේ අපි කවුරු දිහා බලලාද හැදෙන්නේ? අපිට කවුද ඉන්න ආදර්ශය කියලා." මේක ඉතාම බරපතලව මට දැනුණු දෙයක්. වැඩ කරන් යනකොට මට හමු වුණු භික්ෂුන් පිරිසකින් අපි සකස් වුණා හෙට භික්ෂුව කියලා පුංචි කණ්ඩායමක්. ඒ කණ්ඩායම අපිට ආදර්ශයකට හමු වෙන්න ඕන කවුද කියන අදහස ඇතුව ඒ සියලුම දෙනා මේ තුලනට ආවා. පියතුමා හමුවන එක ලස්සන හමුවක්. ඒක අවසානයේ පියතුමා පියානෝ වාදනය කරමින් අපි සියලු දෙනා වෙනුවෙන් ලොකු සතුටුදායක මැදිහත් වීමක් කළා. එතකොට මම මේ ඔක්කොම එකතු කරලා කියන්නේ මම හිතනවා මගේ මැදිහත් වීම මේ ටික කිය යුතුව නිසා. ඇලෝසියස් පීරිස් පියතුමා කියන්නේ එතුමා කියපු දේ මයි ජීවිතය. එතුමාගේ ධර්මයමයි එතුමාගේ වචන. ඒක මං කියන්නේ සමහර විට අපේ හැම ආගමකම උගත්තු ඉන්නවා. ඒ දේවල් තියෙන්නේ කොහෙද කියලා හරියට කටපාඩමින් කියන්න පුළුවන්. හැබැයි හැසිරීම තුල ඒ ධර්මයෙන් ලැබපු දේ තරම් පේන්නේ. පියතුමා යනු මා හිතනවා ඒ මුළු පණිවිඩයමයි ඒක මා එනිසා අවසාන වශයෙන් කියන්නේ ඇලෝසියස් පීරිස් පියතුමනි ස්තුතියි අපිට ආදර්ශයක් ජීවත් කරලා පෙන්වුවාට. පොත්වල ආදර්ශ තියෙනවා අපිට ඕන කලේ ඇහින් දකින්න ආදර්ශයක්. ඔබ වහන්සේ ආදර්ශය අපට දුන්නා. අපි ඔක්කොම මෙතන එකතු වෙලා ඉන්නේ ආදර්ශය ගත්තා. යමින් එහාට ආදර්ශය අපි හැම දෙනාම අරගෙන යනවා ඇති අපි යන විවිධ තැන්වලට.
ඒ නිසා ඒ ස්තුතිය පළ කරමින් මෙතන රැස් ඉන්න සියලු බෞද්ධ ජන ප්‍රජාව භික්ෂූන් සියල්ලන් වෙනුවෙන් ඒ වගේම ශ්‍රවණ වුණ දරුවන්ගේ පාසල ඉගෙන ගන්න වැඩිම පිරිස බෞද්ධ දරුවෝ ඒ සියල්ලන් වෙනුවෙන් අපේ කෘතඥතාවය පළ කරනවා. උන්වහන්සේට විමුක්තිය ශාන්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අපි සියල්ලන් වෙනුවෙන් නිමල් මහත්තයාටත් ෆාදර් බලාගත් සියලු දෙනාටත් කෘතඥ වෙනවා. ඇලෝසියස් පීරිස් පියතුමාට ස්වර්ග සම්පත්තිය ශාන්තිය සැනසීම උදා වේවා.